අපි කලින් වීඩියෝ එකේ කතා කළේ දෙවන ලෝක යුද්ධයේ අවසානයේ ඉඳන් වියට්නාම් යුද්ධයේ අවසානය වෙනකල් ප්‍රහාරක ජෙට් යානාවල විකාශය සිද්ධ වුණ ආකාරය. අද අපි බලන්නේ එදා නවත්තපු තැන ඉඳන් අද වෙනකල් ප්‍රහාරක ජෙට් යානා දියුණු වුණේ කොහොමද කියලා. හතරවෙනි පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානා වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි ගුවන් සටන් සඳහාම හදපු එයා සුපීරියෝරිටි ෆයිටර්ස්. අනිත් වර්ගය ගුවන් සටන් වගේම බෝම්බ දාන වැඩත් සාමාන්‍ය විදියට කරන්න පුළුවන් මල්ටි රෝල් ෆයිටර්ස්. 70 දශකයේ භාවිතයට එකතු වුණු මැක්ඩොනල්ඩ් ඩග්ලස් සමාගමේ F-15 ඊගල් යානය සහ ඒක සම කරන්න සෝවියට් දේශය හදපු සුකෝයි ආයතනයේ සූ-27 යානය ගුවන් සටන් සඳහාම හදපු ප්‍රහාරක ජෙට් යානා. මේ යානාවල ආෆ්ටර් බර්නින් ටර්බෝ ෆෑන් එන්ජින් දෙක බැගින් තිබුණා. ඒවා මගින් ශබ්දයේ වේගය වගේ 2.5 ගුණයක උපරිම වේගයකට ආසන්න වෙන්න මේ යානාවලට හැකි වුණා. ඒ වගේම මේ ජෙට් යානාවල උපරිම තැරපුම් බලය යානයේ බරට වඩා වැඩි. ඒ නිසා මේ ගුවන් යානාවලට සිරස් අතට ඉහළට ත්වරණය කරන්නත් හැකියාව තිබුණා. මේ ගුවන් යානාවල තුවක්කුවක් තිබුණා වගේම රේඩාර් මගින් ඉලක්කය සොයාගන්න මිසයිල සහ අදෝරක්ත කිරණ මගින් ඉලක්කය සොයාගන්න මිසයිල අන්තර්ගත වුණා. ජෙනරල් ඩයිනමික්ස් සමාගමේ F-16 ෆයිටිං ෆැල්කන් යානය සහ ඒකට ටිකක් සමාන MiG-29 යානය හතරවෙනි පරම්පරාවේ මල්ටි රෝල් ෆයිටර්ස් වලට උදාහරණ. මේ ගුවන් යානාවලට ගුවන් සටන් සඳහාම හදපු F-15 හෝ සූ-27 යානා තරම් වේගෙන් පියාසර කරන්න හෝ ඒ තරම් හොඳින් ගුවන් සටන් කරන්න බෑ. නමුත් මේ යානාවල වියදම සාපේක්ෂව අඩුයි. ඒ වගේම ගුවන් සටන් වලට වගේම බෝම්බ දාන මෙහෙයුම් වලටත් භාවිතා කරන්න පුළුවන්. F-16 සහ සූ-27 තමයි ෆ්ලයි බයි වයර් තාක්ෂණය භාවිතා කරපු පළවෙනි ප්‍රහාරක යානා වෙන්නේ. හැබැයි මෙහෙමයි. මීට කලින් වෙන යානාවල පරීක්ෂණ මට්ටමින් ෆ්ලයි බයි වයර් තාක්ෂණය භාවිතා කළා. F-16 සහ සූ-27 යානා දෙක තමයි පරීක්ෂණ මට්ටමින් ඔබ්බට ගිහින් ෆ්ලයි බයි වයර් තාක්ෂණය සාමාන්‍ය භාවිතයට යොදාගත්ත මුල්ම ප්‍රහාරක ජෙට් යානා දෙක. ෆ්ලයි බයි වයර් තාක්ෂණයේදී නියමුවාගේ කන්ට්‍රෝල් ස්ටික් එක සහ යානයේ පාලක පෘෂ්ඨ අතර තියෙන්නේ කලින් යානාවල වගේ කේබල් වලින් සම්බන්ධ වුණු හයිඩ්‍රොලික් පද්ධතියක් නෙමෙයි. නියමුවා කන්ට්‍රෝල් ස්ටික් එක පාලනය කරද්දී ඒ සංඥා පරිගණකයකට ලබා දීලා ඒවා විද්‍යුත් සංඥා බවට හරවලා වයර් හරහා ඒ සංඥා ගමන් කරලා පාලක පෘෂ්ඨවල හයිඩ්‍රොලික් පද්ධති වලට ලබා දෙනවා. අවශ්‍ය වෙලාවට පරිගණකයේ විසින් නියමුවාගේ විධානවලට පොඩි නිවැරදි කිරීම් එකතු කරන්නත් පුළුවන්. ඒ නිසා ඍජුවම කේබල් හරහා පාලක පෘෂ්ඨ පාලනය කරනවට වඩා හොඳට යානය පාලනය කරන්න හැකියාව ලැබෙනවා. හතරවෙනි පරම්පරාවේ ඇමරිකානු සහ සෝවියට් ප්‍රහාරක ජෙට් යානා සංසන්දනය කරද්දී ප්‍රධාන වෙනසක් පේනවා. ඇමරිකාව රේඩාර් මගින් දුර තියෙන සතුරු යානා හඳුනාගෙන ඒවාට පහර දෙන ක්‍රමවේදයන් ගැන උනන්දු වෙද්දී සෝවියට් දේශය අහසේ එකිනෙකාට ආසන්නයේ සිදු කරන සටන් වලට අවධානය වැඩියෙන් යොමු කළා. F-15 සහ F-16 යානා දෙක සූ-27 සහ MiG-29 යානා දෙක එක සංසන්දනය කරද්දී මේ වෙනස හොඳට පේනවා. සෝවියට් යානා දෙක ඉතාම හොඳට අහසේදී හසුරවන්න පුළුවන්. ඉහළ තෙරපුම් බලයක් ලබා දෙන ජෙට් එන්ජින් සහ වායුගතික හැසිරීම ඉතාම හොඳට පාලනය කිරීම මගින් සාමාන්‍ය ප්‍රහාරක ගුවන් යානයකට අහසේ කරන්න බැරි විදිහේ වැඩ මේ යානාවලට කරන්න හැකියාව තියෙනවා. මේකට කියන්නේ සුපර් මැනුවරබිලිටි කියලා. කොහොම නමුත් වියට්නාම් යුද්ධයෙන් පස්සේ ඇමරිකානු සහ සෝවියට් හමුදා එකිනෙක ඍජුව ගැටුණු ප්‍රධාන යුද්ධයක් නැති තරම්. නමුත් මේ ගුවන් යානා මිලදී ගත්ත අනිත් රටවල් නම් එකිනෙක හා සටන් කළා. 70 දශකයේදී හඳුන්වා දුන්න හතරවෙනි පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානා අතරින් F-15 ඊගල් යානය කිසිම ගුවන් සටනකින් පරාජය නොවුණු යානයක් විදියට අදටත් නම් දරනවා. ඒ සතුරු යානා 100කටත් වඩා බිම දාලා. හැබැයි F-15 යානය එක්ක සටන් කරන්නම හදපු සූ-27 යානයක් එක්ක ගුවන් සටනක් කරන්න අවස්ථාවක් තවම හම්බ වෙලා නැහැ. මිසයිල තාක්ෂණයේ දියුණුවත් එක්ක ගොඩක් සටන් සිදු වෙන්නේ ඇහැට නොපෙනෙන දුරින්. එහෙමත් නැත්නම් beyond visual range එකේ. අනිත් පාර්ශවයේ ගුවන් යානය ඇහැට පෙනෙන සීමාවට එන්න කලින් රේඩාර් මගින් හඳුනාගෙන රේඩාර් මගින් ඉලක්කය සොයා යන මිසයිලයකින් ඒකට පහර දීමෙන් තමයි මේ BVR සටන් සිදු කරන්නේ.
එතකොට අනිත් ගුවන් යානට සිද්ධ වෙනවා ඒ මිසයිලෙන් බේරෙන්න. ඒ සම්බන්ධයෙන් මම මිසයිල සහ බෝම්බ ඉලක්කයේ සොයා යන තාක්ෂණයන් ගැන දාපු වීඩියෝ එකේ විස්තර කරනවා. කොහොම හරි 4 වෙනි පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානා සමග BVR සටන් වැඩි වුණා. ඉස්සර කාලේ වගේ එකිනෙකාට ආසන්නේ අහසේ කරනම් ගහපු ගුවන් සටන් සිදුවෙන ප්‍රමාණය එන්නම අඩු වුණා. ඊළඟට තියෙන්නේ 5 වෙනි පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානා. නෑ පොඩ්ඩක් ඉන්න. 4.5. ඒ කියන්නේ 4යි 5යි අතර තව අතරමැදි පරම්පරාවක් තියෙනවනේ. 4 වෙනි පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානා ලෝකෙට හඳුන්වා දෙන්නේ 70 දශකයේදී. 5 වෙනි පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානා එන්නේ 21 වන සියවසේදී. ඔය කාලයේ අතරතුර පරිගණක තාක්ෂණය සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ගොඩක් දියුණු වෙනවා. ඒ නිසා මේ කාලය ඇතුළත 4 වෙනි පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානාවල වේගය, පියාසර කරන උස, මැනුවරබිලිටි වගේ භෞතික හැකියාවන් වල ලොකු වෙනසක් සිදු වුණේ නැතත් ඉලෙක්ට්‍රොනික සහ පරිගණක තාක්ෂණය එක්ක බැඳුණු දේවල් ගොඩක් දියුණු වුණා. ඒ නිසා තමයි 4.5 ජෙනරේෂන් 4.5 පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානා කියලා කාණ්ඩයක් තියෙන්නේ. F-15 යානය මත පදනම් වෙලා හදපු F-15E Strike Eagle සහ F-15EX Eagle 2 කියන්නේ මේ අතරමැදි පරම්පරාවේ යානා. ඒ වගේම Su-27 යානය මත පදනම් වෙලා හදපු Su-30, Su-34 සහ Su-35 කියන්නේ ඒ වගේ 4.5 යානා. ඇමරිකාවේ F-16 යානය මත පදනම් වෙලා ජපානයේ මිට්සුබිෂි සමාගම නිෂ්පාදනය කරපු F-2 යානා එක්ක අලුත් අංගයක් හඳුන්වා දුන්නා. ඒක තමයි Active Electronically Scanned Array Radar. මේ වර්ගයේ රේඩාර් ඇන්ටනා වලින් ඇන්ටනාව භෞතිකව හරවන්නේ නැතුව ඒකෙන් යන රේඩියෝ තරංග කදම්බය අවශ්‍ය දිශාවට හරවන්න පුළුවන්. ඒ වගේම තනි ඇන්ටනාවකින් රේඩියෝ තරංග කදම්බ කිහිපයක් එක දිශාවන්ට යවන්න පුළුවන්. ඒ කියන්නේ ගුවන් යානා කිහිපයක් එකම වෙලාවේ ට්‍රැක් කරන්න හැකියාව තියෙනවා. මේ තාක්ෂණය ඊට පස්සේ 4.5 පරම්පරාවේ අනිත් යානාවලට සහ 5 වෙනි පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානාවලට එකතු වෙනවා. 4.5 පරම්පරාවේ යානාවලට හඳුන්වා දුන්න තව දෙයක් උනේ thrust vector control. ඒ කියන්නේ ජෙට් එන්ජින් වල නොසල් හයිඩ්‍රොලික් පද්ධතියක් මගින් අවශ්‍ය දිශාවට හරවන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ. ඒ හරහා යානය පාලනය කරද්දී අමතර ගූර්ණයක් ලබා ගන්න පුළුවන්. ඒ මගින් සාමාන්‍ය පාලක පෘෂ්ඨ තියෙන ගුවන් යානාවලට කරන්න බැරි විදියේ වැඩ කරන්න පුළුවන් වෙනවා. 5 වෙනි පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානාවලට එද්දී ගුවන් යානාවල ප්‍රධාන වෙනස්කමක් වෙනවා. ඒක තමයි ස්ටෙල්ත් තාක්ෂණය එකතු වෙන එක. ස්ටෙල්ත් කියන්නේ ගුවන් යානය හඳුනා ගැනීම අවම කරගන්නා ක්‍රමවේදයන් භාවිතය. මෙතනදී මූලික වශයෙන් බලන්නේ ගුවන් යාන හඳුනගන්න ප්‍රධානම ක්‍රමය වෙන රේඩාර් වලින් හඳුනා ගැනීම අවම කරගන්න එක. ඊට අමතරව අදෝරක්ත කිරණ හරහා හඳුනා ගැනීම අවම කරන්නත් විවිධ පියවර ගන්නවා. ඉතින් කොහොමද ගුවන් යානයක් රේඩාර් වලින් හඳුනගන්න එක අවම කරන්නේ? ඒකට ප්‍රධාන ක්‍රම දෙකක් භාවිතා කරනවා. එකක් තමයි රේඩාර් ඇන්ටනාවෙන් එන රේඩාර් තරංග යානයේ වැදිලා නැවත රේඩාර් ඇන්ටනාව පැත්තට පරාවර්තනය වෙන්නේ නැතුව වෙන දිශාවන්ට පරාවර්තනය වෙලා යන විදියට යානයේ බාහිර පෘෂ්ඨ ආනත කිරීම. ඉතින් ලෝකයේ පළවෙනි 5 වෙනි පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානය වෙන ලොක්හීඩ් මාර්ටින් සමාගමේ F-22 Raptor යානය ගත්තොත් යානයේ ගොඩක් පෘෂ්ඨවල කෙළවරවල් එකම කෝණයෙන් ආනත වෙලා තියෙනවා කියලා පේනවා. හරියට සමාන්තර රේඛා වගේ. එතකොට රේඩාර් තරංග මේ වගේ පරාවර්තනය වෙන්නේ යානයෙන් දෙපැත්තට රේඩාර් ඇන්ටනාව පැත්තට නෙමෙයි. හැබැයි සමහර පෘෂ්ඨවල වැදෙන තරංග ආපහු පරාවර්තනය වෙලා ඇන්ටනාව පැත්තටම යනවා. ඒක අඩු කරගන්න රේඩාර් තරංග අවශෝෂණය කරගන්න ද්‍රව්‍ය වලින් ඒ පෘෂ්ඨ ආවරණය කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති F-22 යානයේ කිසිම මිසයිලයක් නැහැ කියලා. මිසයිල වලිනුත් රේඩාර් තරංග පරාවර්තනය වෙන නිසා ඒකෙන් යානය අහු වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම වැඩේ මිසයිල සේරම යානය ඇතුළේ ගෙනියන එක. මිසයිල මුදාහරින්න අවශ්‍ය වෙලාවට දොරක් විවෘත වෙලා මිසයිලය පිටතට එනවා. F-22 යානයේ මේ වගේ දොරවල් 3ක් තියෙනවා. පොඩි දොරවල් දෙකක් යානයේ දෙපැත්තේ තියෙනවා. ඒ දෙකේ AIM-9 Sidewinder මිසයිල් එක බැගින් තියෙනවා. පහලින් තියෙන ලොකු දොර විවෘත කළාම AIM-120 AMRAAM මිසයිල් 6ක් තියෙනවා. F-22 Raptor කියන්නේ ගුවන් සටන් සඳහාම හදපු ප්‍රහාරක ජෙට් යානයක්. ඒ කියන්නේ Air Superiority Fighter එකක්. මේ යානයේ තියෙන ටර්බෝෆෑන් එන්ජින් දෙක කොයිතරම් බලවත්ද කියනවා නම් ආෆ්ටර්බර්නර්ස් ක්‍රියාත්මක කරන්නේ නැතුව ශබ්දයේ වේගයට වඩා වේගෙන් ගමන් කරන්න පුළුවන්. මේකට කියන්නේ සුපර් ක්‍රූස් කියලා.
ආෆ්ටර්බර්නර්ස් ක්‍රියාත්මක කළොත් ශබ්දයේ වේගය වගේ දෙගුණයකට වැඩි වේගෙන් ගමන් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ එන්ජින් දෙකට thrust vector control තියෙනවා. ඒ නිසා රැප්ටර් යානේ මැනුවරබිලිටි එක ගොඩක් වැඩි. 2005 දී එක්සත් ජනපද ගුවන් හමුදාවේ සේවයට එකතු කරපු මේ F-22 රැප්ටර් ගුවන් යානය අදටත් ලෝකයේ හොඳම ප්‍රහාරක ගුවන් යානයක් විදියට නම් දරනවා. මොකද මේ යානයේ තියෙන හැකියාවන්ට සම කරන්න පුළුවන් ගුවන් යානයක් ලෝකේ නෑ. හැබැයි මේක තහවුරු කරගන්න නම් රුසියාවෙන් හඳුන්වා දුන්න Su-57 සහ චීනෙන් හඳුන්වා දුන්න J-20 වගේ පස්වෙනි පරම්පරාවේ ප්‍රහාරක යානා එක්ක සටන් කරන්න අවස්ථාවක් ලැබෙන්න ඕනේ. හැමෝගෙම වාසනාවට ලෝකය තවම ඒ වගේ ලෝක යුද්ධයකට තල්ලුනේ නෑ. ඉතින් ඇමරිකාව සුපුරුදු විදියටම F-22 යානය එයා සුපීරියොරිටි ෆයිටර් එකක් විදියට සංවර්ධනය කරද්දී ඒකට තරම් ගුවන් සටන් බැරි හැබැයි බෝම්බ දාන වැඩත් කරන්න පුළුවන් මල්ටි රෝල් ෆයිටර් එකකුත් සංවර්ධනය කළා. ඒක තමයි ලොක්හීඩ් මාටින් සමාගමේ F-35 ලයිට්නිං 2. මේක රැප්ටර් යානයට වඩා අවුරුදු ගණනක් පස්සේ අදපු හින්දා ඉලෙක්ට්‍රොනික්ස් සහ පරිගණක තාක්ෂණය පැත්තෙන් රැප්ටර් යානයට වඩා දියුණුයි. හැබැයි එකිනෙකාට ආසන්නයේ සිදු කරන ගුවන් සටනකදී අවශ්‍ය වෙන වේගය, මැනුවරබිලිටි, ආයුධ ප්‍රමාණය වගේ හැකියාවන් එක්ක F-22 යානය එක්ක හැරෙන්නවත් F-35 යානයට බෑ. F-22 යානයට වඩා ලාභදායී වෙන්න ඕන නිසා F-35 යානය F-22 යානය තරම් ස්ටෙල්ත් කරන්න උත්සාහ කළේ නෑ. පස්වෙනි පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානාවලට ඇත්තටම යුද්ධයකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ. හැබැයි එහෙමයි කියලා තාක්ෂණයේ දියුණුව වෙන එක නවතින්නේ නෑනේ. ඉතින් දැන් ලෝකය 6 වෙනි පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානාවලට සූදානම් වෙනවා. හැබැයි මේ වෙද්දි ලෝක බලවතුන් වෙනස් වෙලා. තවදුරටත් සෝවියට් දේශයක් ලෝකේ නෑ. රුසියාවට සෝවියට් දේශයේ ධනය සහ බලය නෑ. ඒ නිසා ඇමරිකාව එක්ක සමතත්වයට එන්නේ ලෝකයේ අලුත් ආර්ථික බලවතා වෙන චීනය. ඇමරිකාවේ ගුවන් හමුදාවයි නාවික හමුදාවයි 6 වෙනි පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානා දෙකක් සංවර්ධනය කරන්න වෙනම කටයුතු කළා. ලෝකයටම හොරෙන් මූලාකෘති හදලා අවුරුදු 5ක් පුරාවට ඒවා පරීක්ෂා කරලා අවසානයේ ගුවන් හමුදාවේ කොන්ත්‍රාත්තුව දිනාගත්තේ බෝයිං සමාගම කියලා දැනුම් දුන්නේ ගිය අවුරුද්දේ. හැබැයි චීනයත් නිකන් ඉඳලා නැහැ. 2024 දෙසැම්බර් මාසයේදී චීන අහසේ අලුත්ම ප්‍රහාරක ගුවන් යානයක් දැක ගන්නට ලැබෙනවා. චෙන්ග්ඩු සමාගම විසින් සංවර්ධනය කරපු J-36 නමින් හඳුන්වන 6 වෙනි පරම්පරාවේ ප්‍රහාරක ගුවන් යානය මේක කියලා ඉක්මනින්ම ලෝකෙම දැනගන්නවා. මේකත් ස්ටෙල්ත් ගුවන් යානයක් කියලා කියන්න අවශ්‍ය නෑනේ. ඒක දැක්ක ගමන් පේනවා. හැබැයි අනිත් ගුවන් යානා එක්ක බලද්දි ලොකු වෙනසක් තියෙනවා. ඒක තමයි ගුවන් යානයේ පිටුපස සිරස් අතට තියෙන ස්ටේබලයිසර්ස් සහ ඒකට සම්බන්ධ රඩර් එක නෑ. ඒ වගේම තිරස් අතර තියෙන ස්ටේබලයිසර් එක සහ ඒකට සම්බන්ධ එලිවේටර් නෑ. මේ වගේ ගුවන් යානාවලට ටේල්ලස් ගුවන් යානා කියලා කියනවා. එතකොට යානයේ පාලනය සම්පූර්ණයෙන්ම පියාපත්වල තියෙන පාලක පෘෂ්ඨ වලින් කරන්නේ. ඒ සඳහා ගොඩක් පාලක පෘෂ්ඨ තියෙනවා කියලා පේනවා. පොඩ්ඩක් ඉන්න මේකේ ජෙට් එන්ජින් 3ක් තියෙනවද? ඒක නම් ටිකක් අමුතු දෙයක්. J-36 යානයේ පියාසරියෙන් ටික දවසකට පස්සේ චීනයේ අනිත් ගුවන් යානා නිෂ්පාදකයා වෙන Shenyang සමාගමෙන් J-50 නමින් හඳුන්වන තවත් 6 වෙනි පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානයක් ගුවන්ගත කරනවා. මේකත් ටේල්ලස් ගුවන් යානයක්. හැබැයි මේක J-36 යානයේ තරම් විශාල නෑ. ජෙට් එන්ජින් දෙකයි. J-20 යානයයි පසුකාලීනව හඳුන්වා දුන්න 5 වෙනි පරම්පරාවේ තවත් යානයක් වුණු J-35 යානයයි J-36 සහ J-50 යානා දෙකත් එකතු කළාම චීනයේ ප්‍රහාරක ජෙට් යානා බලයනිය ලෝකයේ හොඳම එක වෙන්නත් පුළුවන්. ඒකට සම කරන්න පුළුවන් වෙන්නේ ඇමරිකාවේ F-22 සහ F-35 යානා දෙක එක්ක අලුත්ම 6 වෙනි පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානා දෙකට තමයි. ඇමරිකාවේ ගුවන් හමුදාවේ Next Generation Air Dominance වැඩසටහන යටතේ අවුරුදු 5ක් පුරාවට පරීක්ෂණ පියාසරියන්ට යොදාගත්තා කියන මූලාකෘතිවල පැහැදිලි ඡායාරූපයක් අදටත් මාධ්‍යවලට ලබා දීලා නැහැ. නාවික හමුදාව Tamanගේ 6 වෙනි පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානය නිෂ්පාදනය කරන්න තෝරගත්තේ කවුද කියලා තාම දැනුම් දීලා නැහැ. ඉතින් ඔන්න ඔහොම තමයි ලෝකයේ ප්‍රහාරක ජෙට් යානා දියුණුනේ. මේ සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. එහෙනම් ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.